හරිම ලස්සන දවසක්. මොකද අද අපි යනවා ට්‍රිප් එකක්. අපි දෙකවල ට්‍රිප් එකක් යමු කියලා දැන් මාස ගානකට කලින් ඉඳන් කතා වුණා. ඒත් ඉතින් අවුරුද්දකටත් වැඩිය ගියා අපිට මෙහෙම ට්‍රිප් එකක් යන්න දවසක් ෆයිනලයිස් කරගන්න. ඉතින් මේක එහෙම ලොකු ට්‍රිප් එකක් නෙමෙයි. අපේ ප්ලෑන් එක තමයි අද හැමිල්ටන් ගිහිල්ලා ඊට පස්සේ Airbnb එකට ගිහිල්ලා රිලැක්ස් වෙලා හෙට රොටරුවා යන එක. ඉතින් අපේ පළවෙනි ස්ටොප් එක උනේ හැමිල්ටන් ගාඩන්ස්. ඔයාලට කියන්න බැරි වුණානේ අපි මේ ට්‍රිප් එක යන්නේ ඔයාලා හැමෝම දන්න ඔයාලා කවුරුත් ආදරය කරන කල්පනායි එයාගේ වයිෆ් චමුදීත් එක්ක. ඕක්ලන්ඩ් ඉඳන් හැමිල්ටන් වලට එච්චරම දුර නැහැ. පැය එකමාරක වගේ ඩ්‍රයිව් එකක් තියෙන්නේ. ඒත් අපිටවත් කල්පනලටවත් කලින් හැමිල්ටන් ගාඩන්ස් බලන්න යන්න වෙලා තිබ්බේ නෑ. ඒක නිසා අපි හිතුවා මේ පාර හැමිල්ටන් ගාඩන්ස් බලන්න යමු කියලා. මම හිතාගෙන ගියේ ස්ප්‍රින්ග් නිසා ගොඩක් මල් එහෙම ඇති එහෙම කියලා. ඒත් මං හිතපු ගාඩන් එක නෙවෙයි ඊට වඩා ගොඩක් ලස්සන ගොඩක් වෙනස් එක්ස්පීරියන්ස් එකක් තමයි අපිට හැමිල්ටන් ගාඩන්ස් බලන්න ගිහින් හම්බුනේ. ඒක ගොඩාක් ලොකු ගාඩන් එකක්. ඉතින් අපිට වෙලාව තිබ්බේ නෑ මුළු ගාඩන් එකම බලලා ඉවර කරන්න. ඔයාලා යනවා නම් මං හිතනවා පැය 4-5ක්වත් ඒකේ ස්පෙන්ඩ් කරන්න තියාගෙන ටයිම් හදාගෙන ගියොත් හොඳයි කියලා. ඉතින් මේකේ ගාඩන් කලෙක්ෂන් 3ක් තිබ්බා. ෆැන්ටසි ගාඩන් කලෙක්ෂන්, ප්‍රොඩක්ටිව් ගාඩන් කලෙක්ෂන් සහ පැරඩයිස් ගාඩන් කලෙක්ෂන් කියලා. මට මතක විදිහට අපි පැරඩයිස් ගාඩන් කලෙක්ෂන් එකට තමයි එකටම ගියේ. ඊට පස්සේ ෆැන්ටසි ගාඩන් කලෙක්ෂන් එකට ගියා. ඒත් අපිට ප්‍රොඩක්ටිව් ගාඩන් කලෙක්ෂන් එකට යන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ. අපි දැන් ඉන්නේ චයිනීස් ගාඩන් එකේ. ඉතින් චයිනා වලට ආවේනික ඔය එකේ කර කුටි, බැම්බු ට්‍රීස් ඒ වගේ දේවල් දාලා නිකන් චීනේ ගියා වගේ ෆීලින් එකක් එන්න මේක හදලා තිබ්බා. අපි ඊළඟට ආවේ ඉටාලියන් ගාඩන් එකට. මේ ගාඩන් කලෙක්ෂන් 3න්ම මං ආසම වුණේ මේකට. ඒක පුදුම ලස්සනයි. අපි ඒත් කතා වුණා මේ ඉටාලියන් තීම් එකට හදපු ගාඩන් එක මෙච්චර ලස්සනයි නම් ඇත්තටම ඉටාලිය කොච්චර ලස්සනයිද කියලා. ඉතින් අපි බලමු අපිට කවදා හරි ඉටාලිය යන්නත් පුළුවන් වෙයිද කියලා. ඉතින් අපි ගාඩන් එකේ ඔහොම ඇවිදගෙන යද්දී අපි දැක්කා වයිකාටෝ රිවර් එකත් හරිම ලස්සන වීව් එකක් තියෙන තැනක් අපිට හොයාගන්න පුළුවන් හැමිල්ටන් ගාඩන්ස් එකේදී. දැන් අපි යමු ඉන්ඩියන් ගාඩන් එකට. ඒකත් හරිම ලස්සනට අර ඉන්ඩියන් ෆීලින් එක එන විදිහට හදලා තිබ්බා. අනේ මන්ද ඉතින් හැම ගාඩන් එකක්ම ගොඩක් ලස්සනට තිබ්බා. ඉතින් පැරඩයිස් ගාඩන් කලෙක්ෂන් එකේ ගාඩන්ස් 6ක් තිබ්බා. ඒකෙන් මොඩර්නිස්ට් ගාඩන් එක මට කැප්චර් කරගන්න බැරුව ගියා. ඉතින් මං කලින් කිව්වත් වගේ අපිට වෙලාව මදි වුණා ප්‍රොඩක්ටිව් ගාඩන් කලෙක්ෂන් එක බලන්න. ඉතින් අපි හිතුවා ඉක්මනින්ම කොෆි එකක් බීලා එළියෙන් මොන හරි කාලා අපි Airbnb එකට ගිහින් රිලැක්ස් වෙමු කියලා.
අපි අපේ ලස්සන Airbnb එකට ඔන්න දැන් ආවා. ප්ලේස් එක නම් මාර ලස්සනයි. view එකත් මට කියන්න වචන නැති තරම් හරිම ලස්සනයි. හරිම රිලැක්සින්. මං හිතන්නේ අපි මෙච්චර කාලයකට හිටපු ලස්සනම view එකක් තිබ්බ තැන තමයි මෙතන. ඉතින් අපි හැමෝටම හරිම busy lifestyle එකක් නේ තියෙන්නේ. උදේ නැගිටිනවා, work යනවා, ගෙදර එනවා, ඊට පස්සේ රෑ ඩිනර් හදනවා, චුට්ටක් රිලැක්ස් වෙනවා, ආයෙත් නිදාගෙන එකම රූටින් එක කන්ටිනියස්ලි කරගෙන යන්න තමයි අපිට වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඇත්තටම වෙන ඔප්ෂන් එකකුත් නැහැ. ඉතින් මේ වගේ ටිකක් ඕක්ලන්ඩ් සිටි එකෙන් එහාට ඇවිල්ලා මෙහෙම රිලැක්ස් වෙද්දි තමයි හිතෙන්නේ ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා. මේක හරිම cool been here from there කියලා. ඉතින් අපි මොන රටෙන්ද ආවේ කියලා අපිට මේකේ පින් එකක් ගහන්න තමයි තිබ්බේ. So this is our much needed pool time. මේක hot pool එකක්. ඉතින් මේකේ වතුර මට මතක විදිහට 30 degrees of Celsius තිබ්බේ. ඉතින් අර සීතල පරිසරයක මෙහෙම රස්නේ තැනක ඉද්දී හරිම සනීපයි. මට කියන්න වචනත් නැහැ. මම දැන් මේ vlog එක edit කරන්නේ සති 2කට විතර පස්සේ. ඉතින් මට ඉවසිල්ලක් නැහැ අයිමත් මේ තැනට යනකම්. මොකද ඒ තරම් ලස්සනයි and I left a piece of my heart there. සන්නන සිතට සීමා සැබෑවේද මා පතන ආදරයසයා වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේතවාගේ මහසාගරේ සිත පවේ නුබෙනිත්‍රා. අවුට්ඩෝර් පූල් එකෙන් පස්සේ අපි හොට් ටබ් එකට ගියා. ඒක නම් මාරම සනීපයි, මාරම ජොලි.
ඉතින් ඊට පස්සේ අපි නාල කරලා දැන් ඩිනර් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ඩිනර් වලට 4 දෙනාත් එක්කම එකතු වෙලා රාමෙන් හදලා මූවි එකකුත් බලලා එහෙමම නිදාගත්තා. Good night. හෙට හම්බෙමු. Good morning. ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතන්තම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි අපි walk කරනවා. මේ තමයි අලිගැට පෙර ගහක්. ඔයාලා දැකලා නැත්තම් බලන්න. Hello. Hi cutie. Hello. ලස්සනයි යාගේ මූණ. අනේ මට පෝස් එක කරන් දෙන්නකෝ. බල්ලේ. Hi. බබා ඔය ආසදායි අරයා වත්ත ගන්න මේ වයිට් එක නව. මං ගියද තනියම? ඇත්තද? යන්තම් සිප කන්නම් තුරුලේ සඟවන් මල් මාලිනී මාගේ ඇයි පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතන්තම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි මා යන්තම් සිප කන්නම් තුරුලේ සඟවන් මල් මාලිනී මාගේ අපි දැන් බ්‍රෙක්ෆස් ගන්න තමයි හදන්නේ ලස්සන වීව එකක් දිහා බලාගෙන. හරිම ලස්සන හරිම නිදහස් තැනක මුළු දවසක්ම ස්පෙන්ඩ් කරලා මතක ගොඩාක් එකතු කරගෙන මේ ලස්සන තැනට අයිමත් එනකන් දැනට බයි කියන වෙලාව ඇවිත් අපිට. සිත පවේ
අයිමත් දවසක අනිවාර්යයෙන්ම මෙතනට ආයිත් එනවා කියලා හිතාගෙන අපි රොටුරා වලට යන්න පිටත් වුණා. මුලින්ම ආවේ රොටුරාවල තියෙන ස්කයිලයින් එකට. මේ මගේ සෙකන්ඩ් ටයිම්. මං හිතන්නේ චමුදිලාගේ ෆස්ට් ටයිම්. ඉතින් අද සන්ඩේ එකක්. හෙට අපිට ලේබර් ඩේ. ඉතින් පබ්ලික් හොලිඩේ එකක්. සෙනග ගොඩාක් ඇවිල්ලා හිටියා. පාකින් එකක් හොයාගන්නත් ගොඩාරියක් අමාරු වුණා. කොහොම හරි අපි ගත්තේ ගොන්ඩෝලා ප්ලස් 2 රයිඩ්ස් කියන පැකේජ් එක. ගොන්ඩෝලාවල යන මං හරිම ආසයි. ඉතින් අපිත් එක්ක උඩටම යමු දැන්. ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ. අපි උඩට ආවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි මෙතන කරන්න තියෙන ඇක්ටිවිටීස්. හරිම ෆන්. මේ ලොජ් එකට තමයි මං ආසම. අපි දැන් හෙල්මට් එකක් හොයාගෙන දාගන්න ඕනේ. ප්‍රශ්නේ තමයි මගේ හස්බන්ඩ්ට කැමරා එකක් මවුන්ට් කරන්න ඕනේ. හෙල්මට් එකක් ඕනේ. හැබැයි තියෙන කෑගේ ඔලුවට වඩා පොඩි. කොහොම හරි ඒ පොඩි හෙල්මට් එකත් පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගෙන ඒකත් දාගෙන අපි ගියා කිව් එකට. සෙනග ගොඩාක් හිටියා. මං හිතන්නේ අපි කිව් එකේ විනාඩි 40ක් වගේ හිටියා. සිතට සීමා සැබෑවේද මා පතන ආදරේසයා වැටහේ තුමාගේ මේ ආදරේ හිමිවේතවාගේ මහසාගරේ සිත පවේ නුබෙනේත්‍රා නිදිනෑ මානේත්‍රමේ රාත්‍රී මෙවුනාරැහි නිරුප්‍රේමී මනසේමා සඳරුව අත්‍රා නයිමල් පවා නයිදයසා තුරුසලුණු පිණිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා අද පතුලේ තැම්පන් වෙලා. ඉතින් ඊට පස්සේ අපි මෙතනින් අයිමත් උඩට ගිහිල්ලා තව රයිඩ් එකක් එනවා. මොකද අපි රයිඩ්ස් දෙකක් බුක් කරපු හින්දා. ඉතින් මේ උඩට යන එකත් හරිම ෂෝක්. හරිම ජොලි වැඩක්. නයිමල් පවා නයිදයසා තුරුසලුණු පිණිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා අද පතුලේ තැම්පන් වෙලා ලම්වෙන්න ආවේ පපුවට තැනීලා මම දන්නේ නෑනේ ඇයි ඒ කියලා නවතින්න ඕනේ. ඉතින් රයිඩ්ස් වල ඉද්දී රයිඩ්ස් මැද කැමරාස් තියෙනවා. ඒ වගේ අපේ පික්චර්ස් කැප්චර් වෙනවා. ඉතින් අපි මෙතනට ඇවිල්ලා බලුවා අපේ හොඳ පික්චර්ස් තියෙද කියලා.
ඉතින් එකක් දෙකක් තිබ්බා. හැබැයි ඒවා හරිම එක්ස්පෙන්සිව්. ඒක නිසා අපි ඒවා ගත්තේ නෑ. මොකද අපි ඔල්රෙඩි ඉතින් ෆෝන් එකේ ෆොටෝස් ගත්ත නිසා. දැන් ඉතින් අයිමත් ආපෝ විදිහටම පහලට යමු. මේ වෙද්දි නම් අපිට හොඳටම බඩගිනි. දැන් වෙලාව මං හිතන්නේ තවල් 2ට වගේ. ඉතින් කොහොම හරි අපි ඉක්මනින්ම දැන් යනවා කන්න මොන හරි දෙයක් හොයාගන්න. මේ තියෙන්නේ රොටරුවා CBD. ඉතින් අපි 4 දෙනා ඩිසයිඩ් කරා දවල්ට තායි කමු කියලා. මට තායි ෆ්‍රයිඩ් රයිස් ඕන දවසක ඕනලා කන්න පුළුවන්. මේ රෙස්ටරන්ට් එකේ කෑම පුදුමාකාර රසයි. මට දැන් මේක දැක්කම අයිමත් තායි ෆ්‍රයිඩ් රයිස් බඩගින්නක් ලාවට එනවා වගේ. අවරට යන හිර සඳවාගෙමද මාදුට ඔබේ පෙරලට එන රළා පසු යන බවවත් නැදුට ඔබේ පාසම පමණද අපි දැන් ආවා අපේ චුටි ස්වීට් ක්‍රේවින් එකක් සැටිස්ෆයි කරගන්න. ඉතින් අපි ගත්තේ ඒවා ගොඩක් පැණි රසයි. ස්වීට් ක්‍රේවින් සැටිස්ෆයි කරගන්න ඇවිල්ලා අන්තිමට ෂුගර් රෂලා තමයි අපිට එතනින් යන්න ඕනේ. දැන් අපි අපේ ට්‍රිප් එකේ අන්තිමම ස්ටොප් එකට යමු. රෙඩ්වුඩ් ට්‍රී වෝක්ස් කියන්නේ රොටරුවාවල හරිම ෆේමස් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක්. ඉතින් මේ ලොකු රෙඩ්වුඩ් ගස් මැදින් ඇවිදගෙන යන්න තියෙන චුට්ටක් මේක ඇඩ්වෙන්චරස්. ඉතින් අපේ සමුති නම් හොඳටම බයෙන් තමයි මේ වගේ ඇවිද්දේ. මොකද එයා හයිට්ස් වලට ගොඩක් බය කෙනෙක්. මේකේ දවල් පැකේජ් එකකුයි රෑට වෙනම පැකේජ් එකකුයි තියෙනවා. රෑ පැකේජ් එක චුට්ටක් ගණන්. ඒත් ඉතින් අර හරිම ලස්සනයි ලයිට්ස් එහෙම දාලා කළුවරේ යද්දි මට නම් ඇත්තටම වෙසක් බලන්න ගියාට පස්සේ අර වෙසක් කූඩු බලන ෆීලින් එක තමයි ආවේ. සමහර ෆොටෝ ගන්න බෑ ෆොටෝ ගන්න බෑ. ඔය ඔතන වීඩියෝ ගන්න හයි ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මම හොඳටම බය වෙලා ඉන්නේ. ඔයාට? ඔයා බය වෙලාද? ඔබ සෙනේ හංගා. ඔයා බය වෙලාද? නෑ. එක්කෙනා මෙතන ඉන්නේ 4න් එකයි බය එතකොට. ඔව් මේ මාව ගැහෙනවා. ඔලි පොසි. සීතලට ගෑන්නේ ඔය. ඉතින් මෙන්න මේ විදිහට අපේ ට්‍රිප් එක ඉවර වුණා. අයිමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්. එතකල් පරිස්සමෙන් ඉන්න.